ශාසනය කියලා කියන්නේ පුදුම එකක්. ඒක තමයි සත්‍ය ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට පුංචි වයසේ හරි මැදි වයසේදී හරි අවසාන ජීවිතේ හරි තමන්ගේ වැරද්ද තේරුම් ගන්න නැගී හිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කාලේ අවුරුදු 120ක් ආයුෂ තියෙන සීයල තුන් දෙනෙක් ආවා. ඇවිල්ලා ගියා ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ ජීවිතේ හරියට මට හිතට පීඩාගෙන දෙනවා දුකගෙන දෙනවා. ඒ තමයි අපි කුසල් කළේ නැහැ. අපි පින් කළේ නැහැ. අපි පරලෝකයට යහපත් දෙයක් එකතු කරගත්තේ නැහැ කියලා දුක හිතෙනවා කියලා. අවුරුදු 120ක් ගිය තැන මේ ආවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් තමන්ගේ ජීවිතේ පසුතැවෙන දේවල් අත්හරින්න. අකුසල් සහිත දේවල් අත්හරින්න. කයෙන් වෙන, වචනයෙන් වෙන, සිතෙන් වෙන අකුසල් අත්හරින්න. ලෝකෙට තමාටත් අන් අයටත් යහපතක් වෙන දේවල් පුරුදු කරන්න කියලා වදාලා. කුසල් අකුසල් ගැන. එහෙනම් ඔබත් සමහර අය ඇවිල්ලා කතා කරනකොට තේරෙනවා පුංචි දේවල් හිතා ජීවිතේම අඳුරු කරගෙන. ඒවා ඔක්කොම අතහැරලා දාන්න. අමතක කරලා දාන්න. අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ තිබ්බ දේවලුත් නැති වෙලා ගියා නම් අපිට අහිමි වෙලා ගියා නම් අපිට මේ මොනවද? තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අල්ලගන්න එපා මේ ලෝකේ. මේ ඔක්කොම අතාරින්න සිද්ධ වෙනවා. තණ්හාවෙන් තෘෂ්ණාවෙන් අතාරින්න එපා කියන්නේ ඇයි? ළඟදීන් පුතෙක් ආවා. ඒ පුතා අසනීපෙන් ඉන්නේ. මම පිළිකා රෝගයක් හැදිලා. ඊට පස්සේ දරුවා කොහොම හරි තව ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඉතින් එයාට අත්තර ගන්න බෑ. ඉතින් ගෑනු ළමයා ටික ටික එයාගෙන් ඈත් වෙනකොට එයාට දුකයි හිත හදා ගන්න බෑ. එයා රෝගෙට වැඩිය මානසික වෙලා තියෙන එකෙන්. ඇයි ඥානෙ නැත්තේ? තමන්ගේ ආයුෂ අඩු බව සිහි කරන්නේ නැත්තේ ඇයි? ඊළඟට තමයි අපි තවත් කෙනෙකුට ගොඩාක් ආදරේ නම් සෙනෙහසයි නම් අපි කැමැති වෙන්න ඕනේ යාට දුකක් දෙන්නද සැපක් දෙන්නද? සතුටක් දෙන්නද? සතුටක් දෙන්න. එතකොට මේ අපි ආයුෂ අඩු වෙන අපි තව කෙනෙක් අපිට ලං කර ගන්නවා සමීප කර ගන්නවා කියන්නේ එයාට අපි එයායි තියෙන බන්ධනේ වැඩි වෙන්න තමන්ගේ මරණයේදී එයාට හටගන්න දුක වැඩි. ඊට පස්සේ තමන්ගේ ආයුෂ අඩු බව දැනගෙන තවත් කෙනෙක් එයාට වැඩිම ආදරය කරන කෙනා ඈත් වෙන එකට එයා කැමති වෙන්න ඕන. මොකද එතකොට එයාට දුක අඩුයි. අනිත් එක තමන්ගේ ආයුෂ අඩු බව දැනගත්තට පස්සේ වහ මේ තමන්ට ආදරයක් හොයන එක නෙමෙයි තියෙන්නේ. මොකද්ද? කුසල් කරන්න ඕන. ඊළඟ යන ලෝකේ පින් කරගන්න ඕන. ජීවිතේ ධර්ම වෙනුවෙන් කැප කරන්න ඕන. මරණය පෙනිපෙනි. අහෝ එහෙම තියෙද්දින් අර කොහේ හරි යන ගෑන් ළමෙක් ගැන හිතා ඉන්නවා. අනතුරු ගොඩයි. එකක් තමයි මරණය වහලං වෙනවා එයාට. හේතුව චිත්ත ශක්තිය දුර්වල නිසා. ප්‍රතිශක්තිකරණය දුර්වල වෙනවා. රෝගයට මුහුණ දෙන ශක්තිය අඩු වෙලා යනවා. අනිත් එක ඒක හිතා මැරිලා ගියොත් එහෙම සමහර මේ ප්‍රශ්න තියෙනවා ජීවිතෙන් ජීවිතයට එන. අපි කියමු ඕවා හිතා ගොඩාක් අයට ආසාවෙන් මැරිලා ගියාට පස්සේ පෙරේත භූත ලෝකවල ඉපදෙන්නේ. ඉපදෙනකොට ඒ රෝගෙත් එක්කම ඉපදෙන්නේ. පිළිකාවක් නම් පිළිකාව නැමැති රෝගෙත් එක්ක ඉපදෙනවා. ඒතර ඒකෙන් විඳව ඉන්නකොට මනස ලෝකේ පුරුදු කරපේකම හිතට එන්නේ අරයා කියලා. ඒතර තමන් දැන් ආදරය කරන කෙනාට ලං වෙන්න බෑ. යාට දුරක් තියෙන නිසා, මනස ලෝකේ සම්මුති තියෙන නිසා. භූත ලෝකේ, പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ ඒව නැහැ. යනවා. අර ගෑන් ළමයා හොයාගෙන යනවා. ගිහිල්ලා ඒ ළමයාගේ ඇඟට ඇතුල් වෙනවා. ඇතුල් වුණ ගමන් ඒ කෙල්ලටත් පිළිකාවක්. ඇයි එහෙම වෙන්නේ?
ඔය අමනුෂ්‍යාදී කතාවල ඒ ඇති වුණ ප්‍රේතයාට යම් ලෙඩක් තියෙනවා නම් ඒ ප්‍රේතය ඇඟට එන කෙනාටත් ඒ ලෙඩේ හටගන්නවා. පව්. ඒ නිසා දරුවනේ නිතර නිතර සිහි කරන්න අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලෙත් සියල්ල අතුරු නැති වෙලා ගියා. බුදුවරු පවා පහළ වෙලා පිරිනිවන් පාලා ගියා. මේ අවුරුදු 50ට 60ට මොනවද මේ? පොය දවසට සිල් ගන්න බෑ. සතියක් පන්සිල් රකින්න බෑ. ගුණධර්ම දියුණු කරන්න අමාරුයි. මේ අවුරුදු 50ට 60ට අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ ගුණධර්ම දියුණු කරපු අය බ්‍රහ්මචාරී සීලී අවුරුදු කීයක් රැක්කද? 40000ක් රැක්කනේ. ළමා කාලේට යන්නේ අවුරුදු 500යි. අවුරුදු 500න් විවාහ වෙනවා. අවුරුදු 80000ක් තියෙන කාලේ 500න් විවාහ වෙනවා. සමහරට 40000ක් තියෙන කාලෙම අවුරුදු 250න් වගේ විවාහ වෙනවා ඇති. එතකොට ඒ අවුරුදු 39500ක් බඹසර සිහි කරලා හිතලම ඒතර දහස් ගණන් අවුරුදු සිල් රැකපු යුගයක් තිබ්බා. අපිට මේ සතියක් බෑ. මාසයක්. ඒ නිසා මේ දහම් කරුණු ඇස්සේ ඒවත් හිතන්න. ඒ කාලයේ ගුණධර්ම කොහොම වඩන්න ඇතිද කියලා. අවුරුදු 40000 මහානදම් පුරපු අය අවුරුදු 40000ක් පැවිදි ජීවිතේ පුරනවා. පැහැදිලි නේද? ධර්මය අහන අය 40000ක් ධර්මය අහනවා. අපේ මේ අවුරුදු 50ට 60ට කලබලයක්. මම හිතේ අවුරුදු 40000ේම කරගන්න ඕන දේවල් මේ අවුරුදු 30ට කරගන්න ඕන වගේ හරි කලබලයි. හැබැයි අවුරුදු 40000 ලෝකයක් අතුරුදහන් වෙලා ගියා. මේ සංසාරයේ ඒ තරම් අස්වැසිලි රහිතයි, අනිත්‍යයි. ඊළඟට සමහර අයගේ ජීවිත මෙහෙම වෙනවා. සමහර අයට හිතෙනවා සමහර අයන් දැක්කට පස්සේ ඒ අයට හිත ඇදිලා යනකොට මෙයා මට කලින් ජීවිතෙත් මොන ගහලා ඇති. අපේ මේ තියෙන සසර බැඳීමක් කියලා හිතෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මව නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. සහෝදරයා නොවුන කෙනෙක් නැහැ. සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. බිරිඳ නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන කෙනෙක් නැහැ. එතකොට මේ සසරේ කෙලවරක් කොහොමනම් හිතන්නද? ඒතර දරුවෙක් නොවුන කෙනෙක් නැත්තම් නෑ කියලා කියනවා නම් එතකොට සසරේ හැම කෙනෙක්ම අපේ දරුවෝ වෙලා ඉඳලා කියලා තියෙනවා නම් ජීවිත කීයක් විවාහ වෙන්න ඇතිද? බිරිඳ නොවුන කෙනෙක් නෑ කියනකොට ස්වාමියා නොවුන කෙනෙක් නෑ කියනකොට අද කාලේ කොහොමද හිතන්නේ? ළමයි හිතන්නේ මේ තමයි සංසාරේ තියෙන එකම කසාදේ. මැරෙනවා, නැහෙනවා. ලෝකෙම අමතකයි. කිරිපෝල හදපු මව් අමතකයි. හැදු වැඩු පියා අමතකයි. හිඟා කකා දරුවන් පෝෂණය කරපු අම්මලා ඉන්නවා. ඒ සියල්ලම අමතක වෙලා යනවා. අමතක වෙලා ඒක තමයි මේ ජීවිතේ. මේ කියන්නේ දරුවනේ අපේ කාගේ යන් දරුවන්ගේ හිතවල ඇති වෙන හැඟීම් වල තියෙන දෝෂයක් නෙවෙයි මේ කියන්නේ ප්‍රඥාව ගැන මේ කියන්නේ. අපි සසර ගැන තේරුමක් තියෙන්න ඕන. එතකොට තමයි හිත හදා ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් ස්ථිර නෑ. හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා.
මම මේ පොදු ප්‍රශ්නයක් මේ දහම් කරුණක් අරන් පොදු ප්‍රශ්නයක් කතා කරන්නේ. අඬාගෙන ඇවිල්ලා හැමදාම අපිත් එක්ක එක එක්කෙනා එක එකව කියන නිසා. මේ බණ ටිකක්වත් අහලා හිත හදා ගන්න. ඒකයි. අස්වැසිලි නෑ. ඔබ දැන් අඬ ඉන්නවා නම් හිතට දුක එනවා නම් මේ අවුරුදු 50ක් 60ක් අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ. ඒකයි. මේ සසරෙන් වහ ගැලවෙන්න බලන්න. මේ දුකේ කෙලවරක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණාව හරි ලස්සනයි. භූත පුබ්බම් භික්කවේ ඉමස්ස. ඔන්න භූත පුබ්බම් ඉස්සර වෙච්ච දෙයක්. පින්වත් මහණෙනි මේ වේපුල්ල පර්වතයට වංකක කියලා නමක් තිබ්බා. ඔන්න ඒ කාලේ නම මොකද්ද? වංකක. ඒ කාලේ මිනිස්යන්ගේ නම රෝහිතස්ස. ඒ කියන්නේ භාෂාව රෝහිත භාෂාව. රෝහිතස්ස මිනිස්සු කියලා කියන්නේ. රෝහිතස්ස මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස මිනිසු මේ වංකක කියන පර්වතයට දවස් 3ක් යනවා නගින්න. දවස් 3ක් යනවා බහින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ කෝණාගමන කියන බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේට බිහියෝස උත්තර කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. පස්සත භික්කවේ සා චේවිමස්ස පබ්බතස්ස සමඤ්ඤාන්තරහිතා. බලන්න පින්වත් මහණෙනි, ඒ මිනිසුන්ගේ නම් අන්තර අතුරුදහන් වුණා. පර්වතේ නම අතුරුදහන් වුණා. ඒ මිනිස්සු කාලකතා කලුරිය කළා. සෝච භගවා පරිනිබ්බුතෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒවං අනිච්ඡා භික්කවේ සංඛාරා. ඒ නිසා පින්වත් මහණෙනි, මේ සංස්කාර කියන්නේ මේ අපිට පේන, දකින, අහන, හිතන, පතන සියල්ල සංස්කාර. මේ සියල්ල අනිත්‍යයි. අද්දුහා ස්ථිර නෑ. අනස්සාසිකා පිහිටක් නෑ. යාවචිදං අලමේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතුං. ඒ නිසා මේවා ගැන කලකිරෙන එකමයි වටින්නේ. අලං විරජ්ජිතුං. නොඇලෙන එකමයි වටින්නේ. අලං විමිච්ඡතෙන්ති. නිදහස් වෙන එකමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ළඟදී දැක්ක දරුවනේ සිද්ධියක් මම මේ ළමයි පෙන්නුවේ. නවසීලන්තයේද මන් දන්නේ ඒ වගේ රටක එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනයේ මිලියනද බිලියනද 2ක් අවශ්‍යයි. ඒ පැටව බිහි වෙන්න ඕන කිරි ගන්න. ඇයි පැටව බිහි නොවි කිරි උපද්දවන්න ක්‍රමයක් තවම එයායි හොයාගෙන නැහැ. ඊට පස්සේ මෙයාලා ඔන්න බෙහෙත් වලින් පැටව හදනවා. එළදෙනුන්ගේ කොහොම හැදුවත් එළදෙනුන්ගේ බඩේ ඉන්නවා කියන්නේ පැටව අම්මට දරුවනේ. ඒ දරුවා බිහි වෙනවා. වහු පැටවා බිහි වෙනවා. බිහි වුණ ගමන්ම ඉතින් ඒ වහු පැටව එහෙ දුවනවා මෙහෙ දුවනවා. ගන්නවා. කරත් එකට දා ගන්නවා. ඔක්කොම එකතු කරනවා. කියන්නේ දවසට පැටව 100 200 ඉපදෙනවා. ලොකු ගොවි පොළවල්. ඊට පස්සේ ඔක්කොම කරත් එකට දාගෙන අරන් යනවා. ඉතින් අර වහු පැට්ටු මේ අම්මලා දුවනවා පිටිපස්සෙන් ඒ හරක් එනවා. ඉපදිලා එක කිරි කඳුලක් මේ මව් ඇස්සකින් බීලා නැහැ. ඊට පස්සේ ගිහිල්ලා අර මේ ලොකු ශාලාවකට දාන උස්සල කරත්තෙන් උස්සල වීසික කරනවා පැට්ටුනේ. ඕනනම් සමහර පැට්ටු වැටිච්ච ගමන් මැරෙනවා. ඊට පස්සේ පොළු ඇරන් ගහනවා. ඊට පස්සේ එහෙම ගහලා සමහර අය දඟලනවා. ඒකට කරන්නේ බෙල්ල කපලා දානවා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා අපද්‍රව්‍ය කියලා. කියන්නේ වැස්සියකින් කිරි ලබා ගැනීමේදී නිපද වෙන අපද්‍රව්‍යයක් විදිහට තමයි වහු පැටවා.
බිලියන 2ක් මරනවා. එතකොට ඒ වහු පැටුවා අපි වාගේ මිනිස්සු වෙලා හිටපු අය නෙවෙයිද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් මෙසේ වදාලා. පින්වත් මහණෙනි, සසරේ ගවයන් වෙලා ඉපදිලා ඉද්දී බෙල්ල කපනකොට ගලා ගිය ලේ දහර සසර මහා සාගරේ ජලයට වැඩි. සතර මුහුදේ වතුර දැකලා නැද්ද? මුහුදේ වතුර කන්දරාව කොතෙක්ද? මීට අවුරුදු 2600කට කලින් භාග්‍යවතුන් වහන්සේ වදාලා තමන් වෙනම මේ ධර්මයේ ඔබට කැඩපතක් කරගෙන ඔබ ඉස්සරහින් තියාගෙන ඒකෙන් ඔබව බලන්න. ඔය විදිහට බෙල්ල කැපිලා ගලා ගිය ලේ දහර සතර මහා සාගරේ ජලයට වැඩි. කොහොම බෙලි කැපිල්ලක් කැපෙන්න ඇතිද අපේ? සසර. ඊළඟ දැන් මැෂින් එකක් තියෙනවා. ඔය චූටි මේ තීරුවකින් වහු පෙට්ටිය මේ ගවය යවනවා. ඊට පස්සේ විශාල දැඩි තියෙන මැෂින් එකක් කැරකෙනවා. මෙයාව පන්නගෙන යන ගමන් අර මැෂින් එකට වැටෙනවා. වැටුණාට පස්සේ එහා පැත්තේ මස් කෑලි වෙලා එනවා. තප්පරේ දෙකයි. හරි පුදුමයි. ඒ දුක් අන්දරාව. අපේ ළමෙක් මේ ළඟදී ගියා ගවයෝ ටිකක් නිදහස් කරන්න. මෙන්න මේ කොහෙද තැනක් තියෙනවා කියලා. මන් දන්නේ එතන හිටපු පැයට පැය භාගයට 50ක් මරලා තියෙනවා. බෙල්ල කපනවා දානවා, බෙල්ල කපනවා දානවා. මේ සසරේ කුකුල්ල වෙලා ඉපදිලා බෙල්ල කැපිලා එක එක්කෙනාගේ ජීවිතවලදී එක එක්කෙනාගේ සසරේ ජීවිත බෙල්ල කැපිලා ගිය ලේ එකතු කළොත් සතර මහා සාගරේ ජලයට වැඩි. ඊට පස්සේ ඌරෝ වෙලා ඌරන්ට ගහනවා තල්ලා මෝන කුඩු පටන් කරනවා. දැන් කකුල් හොල්ලලා පණ තියෙනවා. ඒතර මේ ඔක්කොම එල්ලෙනවා ලේ පිරීලා. ඊට පස්සේ බෙල්ල කපලා යටින් භාජනයක් තියලා ලේ ටික අරන් බොනවා. මනුස්ස ලෝකෙ මිනිස්සු එහෙම වෙලා නැවත ආයෙත් මේ පහත් ලෝකවලට එන්න හැදුවොත් ওই දුක් වලට අපිට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා බලවත් පින් උපද්දවගෙන පළවෙනි දේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. දෙවෙනි එක ආයෙ මේ ලෝකවලට එන්න උත්සාහ කරන්න එපා. මේ ලෝකවලින් ගැලවිලා යන්න. මේ දුක් අන්දරාවේ කෙලවරක් නැහැ. අපි මේ ඔක්කොම අස්තීර දේවල්, අස්වැසිලි නැති දේවල්, පිහිටක් නැති දේවල්. සල්ලාලෝ වෙලා ඉපදිලා ඒ සල්ලාල ජීවිත අහුවෙලා බෙල්ල කැපිලා ගලා ගියේ ලේ දහර සතර මහා සාගරේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. සසරේ කොච්චර වැරදි කාම සේවනය කළා තියෙනවද? ඇයි අහුවෙච්ච ඒ වගේ විතරක් බෙල්ල කැපිච්ච ඒ වගේ ලේ ටික මොහොතේ වතුරට වැඩි නම් ඒ වුණාට ඒ රාගේ තවම අඩුවක් නැහැ. ඒ ලාමක ආසාවන්ගේ අඩුවක් තවම නැහැ. සසරේ මෙච්චර දේවල් වෙලා අදටත් අඩු නොවුන ඒ ආසාවන්ගේ ඉදිරියටත් අඩුවීමක් වෙන්නේ ධර්මය අවබෝධ නොකළොත්.